අපි ආපදාව සඳහා මේ වසරේ වෙන් කරපු මුදල් තියෙනවා. ඒ මුදල් මුළුමනින්ම වියදම් වෙලත් නැහැ. දිස්ත්‍රික්ක වලට තත්ත්වයක් අපේක්ෂා කළ දිස්ත්‍රික්ක වලට මුදල් යවලා තියෙනවා. ඒ මුදලුත් තාම තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මුදල් වල ප්‍රශ්නයක් නැත්නම් වෙලා නැහැ. ඉතින් අපි කියන්නේ ඔයගොල්ලෝ ගිහලා හදන්න වැඩ. ඒවට අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන අපි එවන්නම්. නායාම් ප්‍රදේශවල ලක්ෂ 32 දක්වා දෙන්න ඉඩමක් ගන්න ලක්ෂ 7ක් සහ නිවස හදා ගන්න ලක්ෂ 25ක් කියන පදනමට තීරණය අරන් තියෙන්නේ. හොඳයි. ඔව්. ආපදාවට ලක් වෙලා තමන්ගේ ගෙවල් වල ඉන්නවා. ආපදාවට ලක් වෙලා කඳවුරු වල ඉන්නවා. ආපදාවට ලක් වෙලා ඥාතින්ගේ වල ඉන්නවා. මට කියන්න මේ කාණ්ඩ තුනට මොකද තියෙන සේවාව දෙන්නේ කොහොමද? දැන් සුරක්ෂිත මධ්‍යස්ථානවලට පැමිණෙන අයට පමණක් නෙමෙයි මන්ත්‍රීතුමා නෑ ඒගොල්ලන්ට තියෙනවා. ඒ කාණ්ඩ තුනට කියන කොහොමද? ගම් වතුරෙන් වටුන කොටුන අයටත් පිසු ආහාර අපි දෙනවා. හරි. ගෙවල් වල ඉන්න අයට ඔයගොල්ලෝ ගින් දෙනවා. ඔව් ඒ පළවෙනි කාණ්ඩය. හරි. දෙවෙනි කාණ්ඩය ඥාති නිවාස වලට යනවා සුරක්ෂිත මධ්‍යස්ථානවලට එන්නෙත් නෑ, ගෙදර ඉන්නෙත් නෑ. ඔව්. ඥාති නිවාසයකට යනවා. එයාට අපි පළවෙනින් පිසු ආහාර වෙනුවට පළවෙනි වතාවට විලි සලකයකුත් දෙනවා. ඒක දෙන්නේ නැවත කොහොමද? නිවාසෙට ඒක දෙන්නේ. ඒක යාගේ ගිණුමට. නැවත යා නිවාසෙට එනකොටත් නැවත තා විලි සලකයක් දෙනවා. රංගතුමා අහලා බලන්න මං කියන එක වැරදිද කියලා සද්ද දාලා තමයි මේ දෙන්න වෙලා තියෙන්නේ. මොකද කලින් වතාවේදී හිටපු ජනාධිපති කියලා දුන්නේ නැහැ. මරිකාර් මන්ත්‍රීතුමා කියන කතාව ඇත්ත. ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයක් විදියට ආවා. ඊළාට අපේ අග්‍රාමාත්‍යතුමියත් මැදිහත් වෙලා තමයි දිසාපතිට කතා කරලා මේකට විශේෂ මැදිහත් වීමක් කරේ. ඒකේ ජනාධිපතිතුමා චක්‍රලේඛනයේ යම් මැදිහත් වීමක් කරන්න වෙනවා. මේකේ ගෙවල් වලට දෙන එකට ප්‍රාදේශීය ලේකම්තුමාට ඇක්සස් නැහැ. එහෙම දෙන්න. නමුත් ගිය පාර අපි කරේ අග්‍රාමාත්‍යතුමිය විශේෂ මැදිහත් කළා. දිස්ත්‍රික් දිසාපතිත් එක්ක කතා කරලා විශේෂ උත්තරයක් ගත්තා. ඕක තමයි ප්‍රායෝගික තත්ත්වය. මම කියන්නේ මගේ යෝජනාව ජනාධිපතිතුමා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වලට මේක සම්බන්ධයෙන් නැවත දැනුවත් වීමක් පුළුවන් නම් කරන්න මෙන්න මේ අපි කාණ්ඩ තුනටම මේ ආධාර ලබා දීම සඳහා අවශ්‍ය චක්‍රලේඛනිකුත් කරන්නකෝ. අද උදේ ඒ ලෙවල් දින දෙකකින් කල් දාන්න අදයි හෙටයි මේ කැන්සල් කරා. නමුත් දැන් ටිකකට ඉස්සෙල්ලා අපි කතා කරේ සෙනසුරාදාත් නොතිය ඉන්න. මේ දවස් තුනම එතකොට ඒ ලෙවල් තියන්නේ අපි ආයෙත් දවස් හතරක් දිනතර ඔව් තීරණය ගන්නම් ආයෙත් නැවත මොනිටර් කරලා මුස්ලිම් පාසල් සියල්ලම වහන්නත් තීරණය කරා. ඒවත් විවෘත වෙලා තිබ්බේ මොකෝ ඒගොල්ලෝ වෙනස් නිසා. එතකොට මුස්ලිම් පාසල් සියල්ලමත් මේ දවස් ටිකේ වහලා තියෙන්නේ. අපි ඒ ලෙවල් පිළිබඳ දිනෙන් දින මොනිටර් කරගෙන තීරණයක් ගන්නවා. මම කියන්නේ පුළුවන් තරම් අපි යන්න පුළුවන් අය අදම දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා කැඳවලා ඕගොල්ලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ආනන්ද එතුමාට කතා කරන්න තියෙන ඒවා ටික ඊට පස්සේ එතුමා කෝඩිනේට් කරලා දෙයි ආමික ඒ ටික ඔක්කොම කෝඩිනේට් කරලා දෙයි ආනන්ද එතුමා මේ සම්පත් ඉන්නවා නේ අවශ්‍ය නැ චක්‍රලේඛන මොනවා හරි තියෙනවා නම් කතා කරලා ජනාධිපති ලේකම්තුමත් එක්ක තාත්තිසිරියකින් යවන්න ඕන චක්‍රලේඛන මොනවා හරි තියෙනවා ජනාධිපති ලේකම්තුමත් එක්ක කතා කරලා ඒ චක්‍රලේඛන ටික යවන්න වෙනස් කරලා